අදත් ඔයාලව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ඔන්න අරන් ආවේ sponge butter cake recipe එකක්. අපි සාමාන්‍ය හදන butter cake එකට වඩා ටිකක් වෙනස් විදිහට තමයි මේ cake එක හදන්නේ. ගොඩක් soft විදිහට sponge විදිහට මෙන්න මේ විදිහට අපිට cake එක ගන්න පුළුවන්. මෙන්න මේ දේවල් තමයි මේ recipe එකට අවශ්‍ය වෙන දේවල්. කේක් එක හදන්න කලින් අපි ලෑස්ති කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අපි මුලින්ම බේකින් ට්‍රේ එක මේ වගේ ලෑස්ති කරගන්න ඕනේ. ඒ වගේම තමයි පාන් පිටියකට බේකින් පවුඩර් ටික දාලා දෙසරක් මේ වගේ මං හලාගත්තා. මේ තියෙන්නේ බේකින් පවුඩර් දාලා හලාගත්ත පාන් පිටියක. ඒ වගේම තමයි මේ කේක් රෙසිපි එකට බිත්තර 5ක් ඕන වෙනවා. මං ගන්න බිත්තර ටිකක් ලොකු නිසා මං බිත්තර 4යි මෙතනදී පාවිච්චි කරන්නේ. සාමාන්‍ය පොඩි බිත්තර වගේ නම් අනිවාර්යෙන් මේ ප්‍රමාණවල වලට බිත්තර 5ක්ම දාගන්න ඕනේ. ඒ වගේම තමයි මේ වගේ සුදු මද වෙනම කහ මද වෙනමත් අපි වෙන් කරලා තියාගන්නත් ඕනේ. මම දැන් මද රස්න හෝල් මිල්ක් වලට පිටිකිරි ටික දාලා දිය කරගන්න තමයි හදන්නේ. පිටිකිරි වලට මද රස්න වතුර දාලා දිය කරලත් අපිට කේක් එකට එකතු කරගන්න පුළුවන්. ඒ වුණාට මේ විදිහට එකතු කරගත්තම කේක් එක රස වගේම ස්පොන්ජ් ගතිය එන්න උදව් වෙනවා. ඒ නිසා මේ විදිහටම එකතු කරගන්න බලන්න. පිටිකිරි එක දිය කරගත්තට පස්සේ බෝල් එකක් අරන් සුදු මද ටික අපි හොඳට බීට් කරගන්න ඕනේ. සුදු මද ටික හොඳට පෙන එනකන්, ඒ කියන්නේ හොඳ වොලියුම් එකක් එනකන් අපි බීට් කරගන්නවා. මම ඔයාලට පෙන්නන්නම් අපි කොයි ගානටද මේ සුදු මද ටික බීට් කරගන්න ඕනේ කියලා. මෙන්න මේ ගානකට තමයි අපේ සුදු මද ටික අපි බීට් කරගන්න ඕනේ. මම සාමාන්‍ය ස්පීඩ් එකකින් තමයි මේ වගේ සුදු මද ටික බීට් කරගත්තේ. ඔන්න දැන් තමයි අපි කේක් එක හදන්න පටන් ගන්න. මම මෙතනදී අරන් තියෙන්නේ ලුණු තියෙන බටර් එකක්. salted බටර් එකක් තමයි මම මෙතනදී පාවිච්චි කරන්නේ. ලුණු නැති බටර් එකක් පාවිච්චි කරනවා නම් කේක් එකට අපිට ලුණු ටිකක් දාලා කේක් එක හදා ගන්න පුළුවන්. එතකොට කේක් එක තව ටිකක් අපිට රස කරගන්න පුළුවන්. මම දැන් බටර් ටිකට පවුඩර් කරගත්ත සීනි ටික දාලා බීට් කරගන්න තමයි හදන්නේ. මම බීට් කරාදී මට පොඩ්ඩක් ඒ වාජනේ අපහසු වුණ නිසා මම මේක මගේ අනිත් බෝල් එකට මේ වගේ මාරු කරලා බීට් කරන්න අරගත්තා. අපි දැන් මේ දෙක හොඳට ක්‍රීම් එකක් වෙනකම්ම බීට් කරගන්න ඕනේ. මෙතනදී මේ වගේ සීනි එක පවුඩර් කරලාම එකතු කරගන්න පුළුවන් නම් අපිට සීනි කැට හිටින්න නැතුව ලස්සනට අපේ මේ මිශ්‍රණය හදා ගන්න පුළුවන්. ඒ නිසා සීනි පවුඩර් කරලාම පුළුවන් එකතු කරගන්න. ඒක හොඳට මේ වගේ ක්‍රීම් එකක් වෙනකම් අපි බීට් කරගත්තට පස්සේ අපේ කහමද අපි එක එක දාලා මේ වගේ හොඳටම මේක බීට් කරගන්නවා. කහමද එක එක දාලා හොඳට බීට් කරගත්තට පස්සේ අපි දැන් වෙනම බීට් කරගත්ත අපේ සුදු මද ටික ටික දාලා මේ වගේ බීට් කරගන්නවා. මම සාමාන්‍ය වේගකින් තමයි මේක මේ වගේ බීට් කරගන්නේ. බීට් කරන වෙලාවට අනිවාර්යෙන් ස්පැචුලා එකකින් වටේ තියෙන දේවල් අපි එකට එකතු කරම බීට් කරන්න අරගන්න. එතකොට හොඳට හැමදේම කලවම් වෙනවා. මම දැන් ඔන්න මේකට පාන් පිටි ටික ටික දාලා මේ වගේ ස්පැචුලා එකෙන්ම කලවම් කරගන්නවා. පාන් පිටි ටික ටික දාලාම මේ වගේ කලවම් කරගන්න. පාන් පිටි දාලා කලවම් කරගත් අපේ බැටර් එකට මම දැන් මේ දාගන්නේ අපි දිය කරගත්ත අපේ කිරි එක. මේ වගේ ඒකත් දාලා හොඳටම කලවම් කරගන්න. කිරි ටික දාලා හොඳට කලවම් කරගත්තට පස්සේ මම දැන් වැනිලා ටික එකතු කරලා ආයෙමත් බීටරෙන් තමයි බීට් කරගන්නේ. සාමාන්‍ය වේගකින් මම දැන් මේක හොඳට ආයෙමත් බීට් කරගන්නවා.
ඔන්න දැන් කේක් එක හොඳට බීට් කරගත්තට පස්සේ ස්පැචුල එකෙන් මම වටේ තියෙන දේවල් ඔක්කොම එකට එකතු කරගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ කේක් බැටර් එක. අන්තිමට අපිට මෙන්න මේ වගේ කේක් බැටර් එකක් තමයි තියෙන්න ඕනේ. මම දැන් මේ කේක් බැටර් එක අපේ කේක් තැටියට දාගන්නවා. මේ වෙලාව වෙද්දී oven එකත් preheat වෙන්න දාලා තියෙන්න ඕනේ. මම දැන් ඔන්න කේක් බැටර් එක මේ වගේ තැටියට දාලා හොඳට තුනී කරගත්තා. මම දැන් preheat වෙන්න දාපු oven එකට කේක් එක දාලා බේක් කරගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ අපි බේක් කරගත්ත අපේ ස්පොන්ජ් බටර් කේක් එක. අපි සාමාන්‍ය හදන සාම්ප්‍රදායික බටර් කේක් එකට වඩා වෙනස් විදිහකට තමයි මේක හැදුවේ. මොකද මේක ස්පොන්ජ් බටර් කේක් එකක් නිසා. ස්පොන්ජ් බටර් කේක් එකක් හදාද්දී අපි මේ වගේ සුදු මද වෙනම බීට් කරලා තමයි එකතු කරගන්නේ. ඒ වගේම තමයි අපි මේකට පිටිකිරි එකතු කරගත්ත දිය කරලා. ඒ නිසා මේ කේක් එක ගොඩක් සොෆ්ට් ගතියට වගේම ගොඩක් රසට මේ කේක් එක එනවා. කේක් එක කැපුවට පස්සේ තියෙන මෙන්න මේ විදියට. ඒ වගේම තමයි මේ කේක් එක ගොඩාක් soft. මේ වගේ තමයි මේ කේක් එක එන්නේ. අපි හදන සාම්ප්‍රදායික බටර් කේක් එකට වඩා ඔයාලත් මෙන්න මේ රෙසිපි එක try කරන්න. මොකද ඔයාලට ලොකු වෙනසක් තේරෙයි කේක් එක හැදුවට පස්සේ. ඉතින් හරිම රසක් වගේම තමයි ගොඩක් soft ගතියට මේ කේක් එක ගන්න පුළුවන්. ඉතින් ස්පොන්ජ් බටර් කේක් රෙසිපි එකක්. මේ විදියට තමයි ඔන්න මම මගේ ස්පොන්ජ් බටර් කේක් එක හදාගත්තේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.